මුලින්ම අපි බලන්න ඕනේ අපේ හිස තෙල් එක නිෂ්පාදනය කරගන්න අපිට හොයාගන්න පුළුවන් ඖෂධීය වටිනාකමකිනුත් වැඩි. ඒ වගේම ඔයාට මේ වෙලාවේ පිරිසිදුවට ගන්න පුළුවන් නැවුම්ව ගන්න පුළුවන් අමුද්‍රව්‍ය ගැන. ඒ වගේම මේ වගේන් අපේ හිස කෙස් වලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ ගැන හිතලා තමයි මම මෙන්න මේ ටික සිලෙක්ට් කරලා තියෙන්නේ. බලන්න මල්ලං ගම්මු නෙල්ලි තියෙනවා, රෝස පෙති තියෙනවා, වදමල් තියෙනවා, ඒ වගේම කොමාරිකා තියෙනවා, කොහොඹ තියෙනවා, කරපිංච තියෙනවා, බුලත් තියෙනවා මේ වගේ ගණන්. ඒකට තමයි අපේ හිස තෙල් එක නිෂ්පාදනය කරගන්න අපිට මේ වගේ පවුඩර්ස් වර්ග පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩි හොඳයි. මෙතන සුදු හඳුන්, කෝපි, රත් හඳුන්, වෙනිවැල්, කොහොඹ කුඩු, ග්‍රීන් ටී, රත් හඳුන්, බීට්රූට් වගේ පවුඩර්ස් ගොඩක් තිබ්බා. ඒ වගේම මම මේකට තෙල් මිශ්‍රණයක් පාවිච්චි කර ගන්නවා. පොල් තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල්, ඒ වගේම එඬරු තෙල් වගේ තෙල් වර්ග රාශියක්ම. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ රෙසිපි එකකට ගන්න පුළුවන් විදිහේ හොඳ දේවල් ටිකක් එකතු කරගන්න එක.